හල්ලමයි එතකොට පළවෙනිම හරි දෙවෙනි අරමුණ වෙන්නේ මොකද්ද? රැකියා උත්පාදනය. හරි රැකියා උත්පාදනය. එතකොට රැකියා උත්පාදනය ව්‍යාපාරික අරමුණක් වෙනවා. ඇයි ඒ? ඒක හිතන්නේ ඔයාලා. මොකක් හිතන්නේද? මෙහෙමයි. රැකියා උත්පාදනය දැන් ව්‍යාපාරයක් ගමුකෝ. ව්‍යාපාරේ අපිට හැමදේම ගන්න පුළුවන්ද? ව්‍යාපාරයක් වුණා. ඒ ව්‍යාපාරේ හැමදේම ඒ කියන්නේ අපි බලමු අපි දැන් ගමු සුපර් මාකට් එකේ ඉන්නවනේ සේවක පිරිසක්. ඇයි ඒ අදාළ කාර්යය කරගන්න ලේසි වෙන්නේ. දැන් කැෂියර් එක්කෙනෙක් ඉන්නවා, බඩු තෝරන තැන් වල එක්කෙනෙක් ඉන්නවා, කිරලා දෙන තව එක්කෙනෙක් ඉන්නවා. ඒක අපේ කාර්යය ලේසි වෙනවා, පහසු වෙනවා. දැන් අයිතිකාරයට හැම එකම ගන්න පුළුවන් බෑනේ. එන්නේ ව්‍යාපාර ලොකු වෙන්න ඒක උකට සේවක පිරිසක් වැඩි වෙනවා. අපි ඒ සේවකයන් කට්ටියකින් මාර්ගයෙන් අපේ තියෙන ව්‍යාපාරික කොටස් අපි කරගන්නවා නේද? හරි. ඒක උත්පාදනයක් ව්‍යාපාරික අරමුණක්. තුන්වෙනි එක. තමයි සේව සුබ සාධනය. තමයි මොකද සේව සුබ සාධනය ව්‍යාපාරික අරමුණක් වෙන්නේ. සේව සුබ සාධනය නෙවෙයි. සේව සුබ සාධනය ව්‍යාපාරික අරමුණක් තමයි. සේවක සුබ සාධනය කියන්නේ සේවකයන්ගේ අපි බලන සේවකයෝ කොහොමද ඉන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය පහසුකම් සපයන්න ඕනේ. يعني ඒ දේවල් වලට මෙහෙමයි. අපි වැටුප් ලබා දෙනවා. නේද? ව්‍යාපාරයක් නම් අපි ව්‍යාපාරයක් කරනවා කරලා ඔය සේවකයන්ට වැටුප් ලබා දෙනවා, දීමන ලබා දෙනවා. එතකොට ඊට අමතරව බෝනස් ලබා දෙනවා. තව ඊට අමතරව ඉන්ෂුරන්ස් එහෙම ලබා දෙනවා. මෙහෙම ඒ කියන්නේ සේවකයෙක් සේවයක් කරන අතරතුර මොකක් හරි අනුතුරක් සිදු වුණොත් ඊට දාලා වන්දි ගීමක් සිද්ධ වෙනවා. ඉන්ෂුරන්ස් එක හරහා. එතකොට ඇයි සේවක සුබසාධනයක් අපි හසන්නේ ව්‍යාපාර විදිහට? මොකක් වෙන්නද හේතුව? සේවකයෝ හොඳින් හිටියොත් තමයි ඒගොල්ලෝ සපයන සේවාව ඉතා හොඳින් සපයන්නේ. ඒ සේවාව හොඳින් සපයලා කියන්නේ භාණ්ඩ සේවවල ගුණත්වය ඉහළ යාමට හේතුවක් වුණා. කියන්නේ පාරිභෝගික තෘප්තිය ගෙන ගැනීමට. තමයි මේ අරමුණු දෙක තමයි මූලික අරමුණු දෙක. ඒ අරමුණු ඉෂ්ට සිද්ධ වෙන තමයි මේ අරමුණු වල තියෙන්නේ ඒක ඉෂ්ට සිද්ධ වෙන තමයි. කියන්නේ ව්‍යාපාරයේ මේ අරමුණ තමයි කොහොමද තෘප්තිවත් වෙන්න ඕනේ. එක්ක ලාභය නැත්නම් පාරිභෝගික තෘප්තිය ඉහළ ගැනීම. මෙන්න මේක සුබසාධනයේ පාරිභෝගික තෘප්තිය ඉහළ ගැනීම වගේ කරන දෙයක් ව්‍යාපාරය. එයා සේවකයන් හොඳින් බලාපොරොත්තු සේවකයෝ يعني යාගේ ආයතන වල හිතලා වැඩ කරනවා. අපිට හොඳින් සලකනවා නම් මේ ආයතනේ මගේ ආයතන කියලා හිතලාම මම වැඩ කරනවා. ස්වයං අභිප්‍රේරණය. ස්වයං කියන්නේ මම කැමැත්තෙන්ම ව්‍යාපාරේ දියුණුව දිස් කටයුතු කරනවා. يعني පාරිභෝගිකයන්ට අවශ්‍ය පහසුකම් සපයන්න ඒගොල්ලෝ උදව් කරනවා. ව්‍යාපාරයේ ලාභය අපෝ විලයන් හේතුවක් කරන එකත්. පාරිභෝගික තෘප්තිය නම් කියන්නේ ලාභය වැඩි වෙනවා. හරි. ඔබ තමයි ව්‍යාපාරික සාමාන්‍ය දල අදහස. ව්‍යාපාරික මුදල් දෙකක් තියෙනවා. ලාභය වීම, දෙවෙනි එක පාරිභෝගික තෘප්තිය හැඳින්වීම, ඊට අමතරව උපකරණ තියෙනවා. උපකරණ දෙනවා පළවෙනි එක භාණ්ඩ සේවන ගුණාත්මක හැඳින්වීම, දෙවෙනි එක රැකියාව උත්පාදනය, තුන්වෙනි එක සේව සුබ සාධනය. හරි? ඔය තමයි තියෙන්නේ. අර බලන්න මේ සමත් ඉන්න පාඩමේ. අචෝදිත බාගලා තුත පාරිභෝගික අවශ්‍යතා හා උවමනා. මෙන්න මේ අවශ්‍යතා කියන එකයි උවමනා කියන එක හඳුන්වලා තියෙනවා. හරි? අවශ්‍යතාව කියලාමයි මිනිසා ජීවත් වීම සඳහා අනිවාර්යෙන් සපුරාගත යුතු දෑ. يعني මේ ජීවත් වෙන්න නම් يعني ප්‍රායෝගිකව මේ ජීවත් වෙන අනිවාර්යයෙන්ම කරන්න දේවල්. මොනවද කරන්න දේවල් කියන්න බලන්න. පොඩ්ඩක් හිතන්න බලන්න. දේවල් තුනක් මොනවද කියලා අපි ජීවත් වෙන්න. ආහාර පාන නේද? ආහාර පාන තියෙන්න ඕනේ. අවශ්‍යතාව. ආහාරේ අවශ්‍යතාව මිනිසුන්ගේ. අඳුම් පැළඳුම් අවශ්‍යතාව. සමාජයේ අඳුම් පැළඳුම් මිනිසුන් ජීවත් වෙන්න බෑ සමාජයේ. අනිවාර්යයෙන්ම ඉන් තියෙනවා නේද? අඳුම් හිතලා බලන්න මිනිසු කොහොමද කියලා. නේද? ඒ වගේ අවශ්‍යතාව අනිවාර්යයි. එතකොට ජාලය අවශ්‍යතාව ආහාර පාන වල එනවා ඒක. ඊට තව තියෙනවා මොනවද? මම අතුලේ තියෙනවා. ආරක්ෂාව. ප්‍රවාහනය. සෞඛ්‍ය අනිවාර්යයි. අධ්‍යාපනය අනිවාර්යයි. මේ දේවල් ඕන වර්තමාන ජීවත් වෙන මොනසෙට අනිවාර්යයෙන්ම. නැත්නම් මොනසෙ මේ සමාජයෙන් ඈත් වෙනවා. නේද? හරි. ඉතින් අවශ්‍යතාව සරල දෙන එක. ඕපනා කියන්නේ එන්නේ අවශ්‍යතා අපි සපුර ගන්න ආකාරය. හරි? අවශ්‍යතාවක් අපි ගමු උදාහරණයක් විදිහට අපි වහනවා. හරි. අපි වල අවශ්‍යතාවක් ගමු මෙන්න මේ විදිහට. අවශ්‍යතාව.
මොකද කලින් කිව්වේ මිනිසා ජීවත් වීම සඳහා අනිවාර්ය සපුරා යුතු දෑ නේද? අනිවාර්ය සපුරා යුතු දෑ. එතකොට මලන අවශ්‍යතාව විදිහට ආහාර පාන අවශ්‍යතාව. ආහාර අවශ්‍යතාව. හරි. එතකොට උවමනා කියන්නේ මෙන්න මේ අවශ්‍යතා කියන එක මෙන්න මේ අවශ්‍යතා සපුර ගන්න විවිධ ස්වරූප විවිධ ආකාර විවිධ ක්‍රම. දැන් මේ ආහාර කියන එක නම් මෙන්න මේ ආහාර අපි ලබා ගන්න ආකාර අපි හදා ගන්න ආකාර මොනවාද? ආහාර ගන්න ආකාර ආහාර කියන්නේ බත් ආයේ ඕන එකක් ආප නේද නූඩ්ලස් අන්න ඔය කියන්නේ ආහාර විවිධ වර්ග. මොනවා කියන්නේ පීට්සා වාතා කියන මොනවද පුළුවන් සමාන කියන මොනවද එක එක මනිස් වර්ග ඒ වගේ දේවල් මේ කැමති දෙයක් පුළුවන් ආහාර විදිහට අපිට අයක උදාහරණ ගන්න ආහාර අපි ගමු උදාහරණයක් විදිහට අච්චුදෙන ඔය ඇඳුම් කියලා ඇඳුම් ගැන නිකන් උනා ඥාපකයක් ඇඳුම් මොකක්ද ඇඳුම් සමහරක් කඩේ යනවා කාලිසම් නේද කාලිසම් වඳිනවා ආයි සාරම් වඳිනවා සමහරක් කට්ටිය මාතිය එක එක ගන්න කාලිසම් තියෙනවා සාරම් තියෙනවා එතකොට සාය ඇට්ටය ඒ ආදී දේවල් විශාල ප්‍රමාණයක් තියෙන ඇඳුම් ඒක ඇඳුමක් නෙමෙයි කියන්නේ කොහොමද ඒක ඇඳුමක් නෙමෙයි එක එක කියන්නේ විවිධ විවිධ ඇඳුම් දෙනවා සමහර තැන්වල නිල ඇඳුම් දෙනවා සමහර තැන්වල දෙනවා එක එක ආයෙත් ඔන්න පොදු ඇඳුම් තියෙනවා නේද ඒ වගේ ඇඳුම් තියෙනවා ආයෙත් ගමු බලන්න ප්‍රවාහනේ ඔය ප්‍රවාහන දෙකම මොනවද තියෙන්නේ බස් තියෙනවා නේද ප්‍රවාහනේ පාරේ බස් තියෙනවා වෑන් තියෙනවා යතුරු පැදි තියෙනවා ඒ වගේ විවිධ ආකාරයක මම අය පරක් කියනවා අවශ්‍යතාව කියන්නේ මිනිසා ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරා යුතු දෑ. වමනා කියන්නේ ඒ මිනිස් අවශ්‍යතාව පුරා ගන්න විවිධ ස්වරූප විවිධ ආකාර ආහාර මිනිස් අවශ්‍යතාව වමනාව බත් ආප නූඩ්ලස් එමෙදි දෙයක් ඒකේ පීට්සා ඒ වගේ මොකක්ද අවශ්‍යතාව ඇඳුම් නම් ඇඳුම් දින ගොඩක් ආකාරයක වමනාව හරිද මම අපි කලින් කර වමනා නිර්මාණය කළ හැකි කියලා ඉවයි තමයි ප්‍රවාහනය බස් වෑන් යතුරු පැදි තව තියෙනවා සයිකල් නේ සයිකලෙන් හරි ගිය හැකි ඒකත් එක ආකාරයකට ප්‍රවාහනය වෙනවා හරි ඒ වගේ ඒතකොට මේක තමයි අවශ්‍යතාව වමනා කියන දෙක මේ දෙක තමයි ඒක විවිධ ලක්ෂණ අපි ඒක ඇඳගමු පොඩි බංගුවක් විදියට බලමු හරි අවශ්‍යතාව තියෙනවා වමනා තියෙනවා ඔන්න තියෙනවා ඔන්න බෙදලා අවශ්‍යතාව පොදුයි අවශ්‍යතාව පොදු වීම අවශ්‍යතාව පොදු වීම නේද ඔයාට කන්න මොන්න ඕනේ මටත් කන්න මොන්න ඕනේ තව කෙනෙක්ට කන්න මොන්න ඕනේ නේද නැතු ඉන්න බෑ අපි ඔක්කොම කන්න මොන අවශ්‍යතාව දින හැබැයි අපි ඒක සපුර ගන්න ආකාරය වෙනස් වෙන්න පුළුවන් ඔයා බත් කන වෙන්න පුළුවන් ඔය කැමති නූඩ්ලස් කන්න තව කෙනෙක් කැමති ආප්ප ගන්න නේද? තව කෙනෙක් කැමති වෙන මොකක් හරි ආහාරයක්. ඒතකොට අවශ්‍යතාව කියන එක පොදුයි. හරි? ඒතර ඕමනා කියන්නේ මොකද්ද? විවිධ වීම. අවශ්‍යතාව පොදුයි ඕමනා විවිධ. එක එක්කෙනාට එක එක්කෙනා වෙනස්. මම අවශ්‍ය වෙන දේ තව කෙනෙක්ට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අර බලන්න චෝදේ දෙන අවශ්‍ය ලක්ෂණ මුලින්ම දිනේ අත්‍යවශ්‍ය වීම. අත්‍යවශ්‍යම අවශ්‍යතාව අනිවාර්යෙන් හඳුනා ගන්න ඕනෙමයි. එතකොට මිනිසා ජීවත් වෙන්න බෑ. හැබැයි වමනා කියන්නේ එහෙම නෑ. වමනා අත්‍යවශ්‍ය නෙමෙයි. වමනා අත්‍යවශ්‍ය වෙන්නේ නෑ. වමනා මොකද වෙන්නේ? වමනා අත්‍යවශ්‍ය නෙවෙයි. එතකොට මේ හැමදේම ලියන අත්‍යවශ්‍ය නොවීම කියලා. අත්‍යවශ්‍ය නොවීම. ඒ මොන නූල්ලස් කියන්නේ නූල්ලස් අවකෙන්ට ඕනේ නෑ. යාට බත්තගේ වගේ කාලේ ඉන්න පුළුවන්. ගැටලුවක් නෑ. හැබැයි කන්න කොන අත්‍යවශ්‍ය මේ අවශ්‍යතාව. අත්‍යවශ්‍ය නොවීම ඊටසේ ගමු බලන්නවාද
අවශ්‍යතා. කියන මොන අවශ්‍යතා? නිර්මාණය කළ නොහැකි වීම. නිර්මාණය කළ නොහැකි වීම. නිර්මාණය කළ නොහැකිය. අවශ්‍යතාවය නිර්මාණය කරන්නේ මේ අවශ්‍යතා ජීව මූල සාධකයන් තමයි කියන්නේ. අපි ජීවත් වෙන්න ඕනේ නේද දෙයක්. ඒක තව කෙනෙක් නිර්මාණය කරන්න ව්‍යාපාර කියන්නේ මෙන්න මේක අවශ්‍යයි මේක ගන්න. අපි ගන්න එහෙම. නේද? අපිට අවශ්‍ය නම් විතර අපි ගන්න. අන්න එතකොට අවශ්‍යතා නිර්මාණය කරන්න ව්‍යාපාරවල. හැබැයි උඹලා නිර්මාණය කරන්නේ. ඒක කොහොමද? අවශ්‍ය අපි හිතමු දැන් අපිට අවශ්‍ය ආහාර කියන ආහාර අපිට අවශ්‍යයි. බත් හදනවා කියන්නේ. තව කෙනෙකුට හැදෙන්නේ නූඩ්ල්ස් ව්‍යාපාරය. නූඩ්ල්ස් කෙනෙක් හැදුවා. එතකොට ඊට අමතරව ආප් හැදෙන ඉන්දියාප්. ඒක හදන්න පුළුවන්. ඒක විවිධාවට හැදිය හැකියි. අවශ්‍යතාව වෙන්නේ. උඹලා නිර්මාණය කරන්න අලුත් දේවල්. තව මොකක්ද කැම කාලෙත් එහෙම ඒකට අපිට මේ ආහාර පාන වලට. ඒකට ඒකත් අවශ්‍යතාව මේ උඹලක් අපි නිර්මාණය කිරීමක්. හැබැයි එහෙම අවශ්‍යතාව නිර්මාණය කරන්න බෑ. මේ නිර්මාණය කළ හැකිය නිර්මාණය කළ නොහැක තුන්වෙනි මේ පැත්තේ උඹලද නිර්මාණය කළ හැක. හරි තුනක් හරි ඊට හතරවෙනි එක. බලන්න මේක. අවශ්‍යතාවය ගොඩක් තියෙනවා අවශ්‍යතාව. අපිට අරක ඕනේ මේවා ගොඩක් ඕනේ මෙහෙම අවශ්‍යතාව ගොඩක් නැහැ. අවශ්‍යතාවනේ කිහිපයක්. නේද? අවශ්‍යතා සීමිතයි. සීමිත වීම. උවමනා අසීමිතයි. නේද? උවමනා අසීමිතයි. උවමනා සංස්කෘතිය ගන්න බෑ. බුදුහාමුදුරුවෝ කිව්වේ නේද? අපිට උවමනා කවදාවත් ඇති වෙන්නේ නැහැ. අපිට සල්ලි ඇති වෙනවද? නෑ නේද? ඒ සල්ලි අපි ඇති වෙන්නේ නැත්තේ. අපිට සල්ලි තිබ්බොත් අපිට ඕනෝන දෙයක් ගන්න පුළුවන්. ඕනෝන දෙයක් කරන්න පුළුවන්. يعني උවමනා අපිට උවමනා අපිට සපුර ගන්න පුළුවන්. එතකොට උවමනා අසීමිතයි කියන්නේ අපිට උවමනා කියන්නේ අද තියෙන උවමනානේ අපිට තාටි ගන්න තියෙන උවමනා. සල්ලි දෙන්නේ. සල්ලි වැඩි වෙනවා තව අපිට උවමනා වැඩි වෙනවා. අසීමිතයි. ඒක අපිට මේව කරගන්න විශ්ව කරගන්න බෑ. හැබැයි අවශ්‍යතා අසීමිතයි. හැමෝගෙම කියන්නේ කන්න බොන්න එක කීපයකින් කන්න බොන්න ඕනේ නේද? ආහාර පාන ඕනේ. එතකොට ඒ වගේ අර පොඩි කිහිපයක් තියෙන අවශ්‍යතා සීමාවක් තියෙනවා. මේ උවමනාවල සීමාවක් නැහැ. හරි. අපරම සාරාංශ කරොත් මේක අවශ්‍යතා කියන්නේ මිනිසා ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරා යුතු දෑ. තමයි අවශ්‍යතාව විතර ගන්න. ආහාර පාන දුම් ජලය නේද? එතකොට එහෙම ගියාම ආරක්ෂාව ප්‍රවාහනය සෞඛ්‍ය ඒක දත්තර උවමනා කියන්නේ මේ අවශ්‍යතාව සපුරා ගන්න විවිධ ස්වරූප. හරි. හරි අපිට බලමු මෙතන ළමයි ව්‍යාපාර මූලික පදනම ටික කියන්නේ මූලික ඉඳගත් ටික ඉවරයි. අපි ව්‍යාපාරයක ඇතුළට එනවා. හරි අපි ව්‍යාපාර කලින් එළියෙන් බලුවේ බලලා ඉගෙන ගත්තේ දැන් ව්‍යාපාරයේ මෙන්න මේ විදිහට තියෙනවා. ව්‍යාපාරයෙන් කරන්නේ මේක ව්‍යාපාරේ ලාභය ව්‍යාපාරේ මොකක්ද අරමුණ නේද? ව්‍යාපාරේ දින දේවල් මොනවාද? ඒගොල්ලෝ කරන්නේ මොකද්ද ව්‍යාපාරේ? හරි අපි අද ව්‍යාපාරය ඇතුළට එනවා. බලමු.